මුළු මූණේම පැක් එක ගාලා ඉවරලා අත හොදාද අතේ තිබ්බ ටික ගියේ නෑ කියන්නකෝ. අත හේදුවට පස්සේ අකර්ෆාසි පැක් එක මූණේ ගාලා වෙච්ච දේ තමයි අද මං ඔයාලට කියන්න යන්නේ. දැන් ඉතින් ගාගත් එක මූණේ තියාගෙන ඉඳලා අන්තිමට විනාඩි 20ක් විතර තියලා හොදලා බැලුවා මොකද වෙන්නේ කියලා. එන්නකෝ මම මේක හදාගත්ත විදිය ඔයාලට කියලා දෙන්න. මේ මම පෙන්නන්නේ මගේ මූණේ පිම්පල් එකක් දාලා ළමයි. ඒක මං කඩලා ගල්ලාම දැන් ඒක හොඳ වෙන්නේ නෑ. ඒක හොඳ වෙන්නෙම නෑ. ඉතින් අපි try කරන්න යන්නේ මොරොක්කන් බැග් එක. මම දැක්ක මේ දවස්වල මේක අර ෆුඩ් පැක් එකක් විතර ගෑවහම කකුල රෝස පාටට තියෙනවා. හැබැයි මේක මූණෙත් ගන්න පුළුවන් කියලා මම දැක්ක යාලා දාලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ එක මේ පැකේජ් එක ඕපන් කරන්න ගිහලා තමයි මේ අත වටේ හැම තැනම ගාගත්තේ. මොකද පැකේජින් එක හොඳටම ෆිට වෙලා තමයි ඇවිල්ලා තිබ්බේ. ඉතින් මේ විදිහට ටිකක් දාගත්තා. ඇත්ත වශයෙන්ම අන්තිමට ආපු රිසල්ට් එක මම ඔයාලට පෙන්නන්නම්. මං හිතන්නේ මගේ අතින් වැඩි වුණාද කොහෙද මේකට දාපු ප්‍රමාණය. ඉතින් මෙන්න මේක ඒ කියන්නේ නිකන් ගන්න එපා කියලා දාලා තිබ්බා. මේක අත හේදුවටවත් යන්නේ නැහැ. හරිද? මේක කකුලට තමයි හොඳයි කියලා තිබ්බේ ගොඩක්ම. බොඩි ස්ක්‍රබ් වලටත් හොඳයි කියලා. මේ තියෙන්නේ ක්ලේ එක. මොරොක්කන් මොකද්ද මන් දන්නේ අකර්ෆාසි කියලා තමයි තිබ්බේ මං හිතන්නේ. මං ඔය දැකලා සෝෂල් මීඩියා වලින් දැකලා තමයි ගෙන්න ගත්තේ. මේ ගැන මං වැඩි විස්තරයක් මුකුත් දන්නේ නැහැ. එහෙනම් මගෙන් අහන්න එපා. මේකට යෝගට් ටිකක් මික්ස් කරලා තමයි මම මේ විදිහට මූණේ ගෑවේ. මොකද එයාලා කිව්වා ඒ කියන්නේ වොයිස් එකක් දාලා තිබ්බා ඒක නිකන් මේ ඇප්ලයි කරන්න එපා කියලා. එතකොට මොන හරි යෝගට් හරි මොන හරි කොෆි හරි මොන හරි දාලා තමයි මේ ඇප්ලයි කරන්න කියලා තිබ්බේ. මූණටත් හොඳයි කියලා දාලා තිබ්බා. හරිද? මේක මං හිතන්නේ මේ මොරොක්කන් කට්ටිය අර බියුටි වලට පාවිච්චි කරන මේ බියුටි කල්චර් වලට පාවිච්චි කරන මොන හරි එකක් තමයි මේ අකර්ෆාසි මේ කියලා ක්ලේ එකක් එන්නේ පවුඩර් එකකුත් එනවා මං හිතන්නේ. මේක දැන් මුළු මූණෙම ඇප්ලයි කරා ළමයි. මේකට යෝගට් දාලා තමයි මං මේවා කරේ. මේක ඇවිල්ලා හැබැයි ටික දවසක් වෙනවා. ඉතින් අර අතේ ගෑවෙච්ච ටික නම් ගියේ නෑ අතේ හේදුවට පස්සේ. ඉතින් ඒක දැක්කේ පස්සේ මූණට ගෑවට පස්සේ තමයි අත හේදුවේ. ඔන්න ඔක්කොම ඉවර වෙලා ඊට පස්සේ අත හොදද්දි අතේ තිබ්බේව ගින දැන් ඉතින් මූණේ ගාලා ඉවරයිනේ. ඊට පස්සේ ඉතින් ඔන්න ඔහොම තියාගත්තා අරමුණු ගන්න. හේදුවට පස්සේ මෙන්න මේ විදිහට පොඩි පින්ක් කලර් එකක් තියෙනවා. අතේ තිබ්බ එක නම් තාම තියෙනවද මන් දන්නේ. මේ විදිහට පොඩි පින්කිෂ් කලර් එකක් මූණට ඇවිල්ලා තිබ්බා. මේක ඇත්තටම අර ගොඩක් හොඳයි කියලා මන් දැක්ක දාලා තියෙනවා මොරොක්කන් කට්ටිය පාවිච්චි කරනවා කියලා. ඉතින් වැඩි විස්තර නම් මම මොකුත් දන්නේ නැහැ මගෙන් අහන්න එපා. ඉතින් මෙන්න මේ විදිහට තමයි රිසල්ට් එක තිබ්බේ. මං හිතන්නේ මේක හොඳයි. කකුලටත් පාවිච්චි කරලා බලන්න ඕනේ.